හැඟීම් කොහොමද පාලනය කරගන්න කියන එකත් යෝග්‍යතාවය. ඇත්තටම යෝග්‍යතාවය කියලා කියන්නේ මේ ගොඩාක් ලස්සන ඇඟක් තියෙන අපි සික්ස් පැක් කියන්නේ සික්ස් පැක් තියෙන කිලෝ 100ක් 200ක් උස්සන් යන්න පුළුවන් එකම නෙමෙයි. ඩබල් ඩෙකර් බස් වල ඩ්‍රයිවර් කන්ඩක්ටර් තමයි කම්පයර් වෙන්නේ. ඩ්‍රයිවර් වාඩිලා බස් එක ඩ්‍රයිව් කරනවා. කන්ඩක්ටර් බස් එකේ ඇවිදිනවා. හිතන්නේ අක්මාරෝගේ වැඩිපුරම තියෙන්නේ ලංකාවේ කුමන කාණ්ඩයටද? මොකද ඇල්කොහොල් හින්දා ලිවර් ඩිසීස් එකේ ලංකාවේ බහුතරය තියෙන්නේ. බහුතරය තියෙන්නේ ඇල්කොහොල් නැති නිසා ඇල්කොහොල් ගන්න නැතුව ඇදෙන ලිවර් ඩිසීස්. ඒ කියන්නේ මේගොල්ලන්ට දිය වැඩිය හැදෙන තියෙන සම්භාවිතාවය අඩු කරගන්න පුළුවන් ඒකින් විතරයි. විනාඩි 150 300ක් අතර කාලයක් ව්‍යායාම වලට යොදා ගන්න කෙනෙක්. අද වෛද්‍ය හමුවේදී අපි සාකච්ඡා කරන්නේ ඔබත් මමත් අපි කවුරුත් පොදුවේ මුහුණ දෙන සුවිශේෂී වූ මාතෘකාවක් සම්බන්ධවයි. අපි එකම තැනකට වෙලා පුටුවක වාඩි වෙලා සිටිනවා. එහෙම නැත්නම් අපි ඇඳක නිදා ගන්නවා. මේ වගේ එකම තැනකට වෙලා ඉන්න ජීවිතයක් එහෙම නැත්නම් ක්‍රියාශීලී බවින් තොර වෙච්ච ජීවිතයක් කියන්නේ අපි ඉක්මනින් ලෙඩ රෝග රසකට මුහුණ දෙන තත්ත්වයක් අපිට උදා වෙනවා. ඉතින් එහෙම නැත්නම් බෙහෙත් බීලා අපිට ඉන්න වෙනවා. කොටිම කිව්වොත් අපි ඉක්මනින් මරණය කරා ළඟා වෙනවා. ඉතින් මේ පිළිබඳව තමයි අද දවසේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි ආරාධනා කළා කොළඹ ජාතික රෝහලේ ක්‍රීඩා වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයාට මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඔබතුමාව අහිබන් කියලා පිළිගන්නවා. අහිබන්. වෛද්‍යතුමනි මේ අතරම සුවිශේෂී මාතෘකාවක් අපි අද සාකච්ඡා කරන්නේ. මොකක්ද මේ ශාරීරික යෝග්‍යතාව කියන්නේ නැත්නම් ෆිට්නස් කියන්නේ? ඔව් රංග. එතෙන්දී අපි ෆිට්නස් නැත්නම් අපි මේ කියන යෝග්‍යතාවය කියන එක අපිට සලකන්න පුළුවන් මුලින්ම අපි ගන්න ඕනේ මොකක්ද මේ යෝග්‍යතාවය. එතකොට ඒකෙදි එකක් තමයි ශාරීරික යෝග්‍යතාවය කියන එක. අනිත් එක තමයි මානසික යෝග්‍යතාවය. අනිත් එක තමයි ඊට පස්සේ අපේ හැඟීම් නැත්නම් ඉමෝෂන්ස් කියන මේවා තියෙන යෝග්‍යතාවය. මේ කාරණා තුන උඩ තමයි අපේ පොදුයේ කියන යෝග්‍යතාවය කියන එක සකස් වෙන්නේ. එතකොට මේකෙන් අපි ක්‍රීඩාවේදී නැත්නම් දිනපතා ක්‍රියාකාරීත්වයේදී අපි විශේෂයෙන් සලකලා බලනවා ශාරීරික යෝග්‍යතාවය කියන එක. එතකොට ඊට අමතරව ඉතාමත් වැදගත් වෙනවා මානසික යෝග්‍යතාවය කියන එක සහ අපි ඉමෝෂන්ස් නැත්නම් හැඟීම් කොහොමද පාලනය කරගන්න කියන එකත් යෝග්‍යතාවය. මේක තමයි යෝග්‍යතාවය කියලා අපි කියන්නේ. එතකොට මේ යෝග්‍යතාවය අපි ශාරීරික යෝග්‍යතාවය කියලා ගත්තන් පස්සේ ශාරීරික යෝග්‍යතාවය අපි තව කොටස් දෙකකට බෙදා ගන්නවා. එහෙම තමයි අපි මේක කරගෙන මේ අපි යෝග්‍යතාවය කියන එක මේ ජනතාවට පැහැදිලි කරලා දෙන්නේ. ශාරීරික යෝග්‍යතාවය කියලා කියන එක අපි එතකොට ගොඩක් අයගේ ඔළුවේ තියෙන දෙයක් තමයි හොඳ ලස්සන එකක් තියෙන. ඊට අමතරව ගොඩක් දුවන්න පුළුවන්, ගොඩක් බර උස්සන්න පුළුවන් අන්න ඒ වගේ අදහසක් සමාජයේ තියෙනවා. එතකොට ඇත්තටම යෝග්‍යතාවය කියලා කියන්නේ මේ ගොඩාක් ලස්සන එකක් තියෙන අපි සික්ස් පැක් කියන්නේ සික්ස් පැක් තියෙන නැත්තම් ගොඩක් මැරතන් එකක් කිලෝමීටර් 20ක් 30ක් දුවන්න පුළුවන් කිලෝ 100ක් 200ක් උස්සන් යන්න පුළුවන් එකම නෙමෙයි. ඊට වඩා වෙනත් කාරණාවක්. දැන් එතකොට ડોක්ටර් කියන විදිහට මේ මහත ඔය තෙල් තියෙන අය ඒගොල්ලන්ට ෆිට නැද්ද එතකොට ඒගොල්ලෝ? අන්න හරි. ඒක තමයි හොඳ ප්‍රශ්නයක්. ඇහුවේ. ඒ කියන්නේ ෆැට් ඇන්ඩ් ෆිට් කියලා අපි කියන්නේ. හොඳම උදාහරණයක් ලංකාවේ කට්ටියට මතක තියාගන්න පුළුවන් උදාහරණයක් තමයි අර්ජුන රණතුංග. ක්‍රිකට් කණ්ඩායම හිටපු නායකයා ලෝක කුසල දින්න කාලේ. අද කාලේ බැලුවන් පස්සේ අපි ක්‍රිකට් කණ්ඩායම උදාහරණයකට ගත්තොත් අපේ තරුණ ක්‍රීඩකයෝ බොහොම විශාල පිරිසකට ටෙස්ට් ක්‍රීඩා කරන්න ගියාම ආබාධයක් තියෙනවා. හැබැයි අර්ජුන රණතුංගලා මහත වුණත් බඩ පේන්න තිබුණත් දවස් 5ම ටෙස්ට් මැච් උත් ගැහුවා එක දිගට ක්‍රිකට් ගැහුවා. බොහොම කලාතුරකින් තමයි ආබාධයක් ඇති වුණේ. ඒකට තමයි අපි හොඳ උදාහරණයක් තමයි අපි චරිතයක් ඉදිරියට පෙන්වන්න ෆැට් ඇන්ඩ් ෆිට් කියන එක. ඊට අමතරව සූමෝ ක්‍රීඩකයෝ ඉන්නවා. තව ක්‍රීඩාවල යෙදෙන ගොඩක් බහුතරයක් ක්‍රීඩකයෝ ඉන්නවා. ඒත් මේගොල්ලෝ ඇඟ මහත වුණාට ෆිට්. එතකොට ලෝකේ හොයාගෙන තියෙන දත්ත වලින් පෙන්වන දෙයක් තමයි ඇඟ කෙට්ටු වුණත් ස්ලිම් අන්ෆිට් අයට වඩා ෆැට් ඇන්ඩ් ෆිට් අයට ඒගොල්ලන්ගේ මොඩිලිටි නැත්නම් ඒගොල්ලන්ට රෝගයක් හැදිලා ඒගොල්ලන්ගේ මැරෙන්න තියෙන අවදානම අඩුයි කියන එක. ඒ කියන්නේ ශරීරයේ කෙට්ටු වුණ පමණින්ම ෆිට් කියලා කියන්න බෑ. එතකොට මේ ෆිට්නස් එක කියන එක අපි කොම්පොනන්ට් දෙකකට බෙදලා අපි කතා කරනවා. එතකොට ඒක තමයි එක කොටසක් තමයි හෙල්ත් රිලේටඩ් ෆිට්නස් කියන එක. ඒ කියන්නේ සෞඛ්‍ය සම්බන්ධව තියෙන
ෆිට්නස් එක. අනිත් පැත්ත එක තමයි ස්කිල් රිලේටඩ් ෆිට්නස් එක. නැත්නම් අපි කියනවා ඒකෙදී ඒගොල්ලන්ගේ හැකියාව විශේෂ හැකියාවන් සම්බන්ධ තියෙන ෆිට්නස් එක. එතකොට හෙල්ත් රිලේටඩ් ෆිට්නස් එකේ තියෙනවා කොටස් කීපයක්. ඒක එකක් තමයි කාඩියෝවැස්කියුලර් නැත්නම් හෘදය සහ මේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව තියෙන එන්ඩියුරන්ස් එක. නැත්නම් අපි කියන දරා ගැනීමේ හැකියාව. කොච්චර යට හાર્ට් මේ හෘද වස්තුව ආශ්‍රිතව දරා ගැනීමේ හැකියාව. ඊට අමතරව බොඩි කම්පොසිෂන්. ඒ කියන්නේ අන්න එතෙන්ද තමයි සික්ස් පැක් කතාව අදාළ වෙන්නේ. අපේ ශරීරයේ තියෙන මාංශ පේශී සහ තෙල් ප්‍රමාණය ශරීරයේ උස මහත ඒවට අදාළව ශරීරය පවත්වාගෙන යෑම තමයි එතෙන්දී අපි සරලව කියන්නේ BMI එකට අනුව ඇඟ තියාගෙන යනවා කියන්නේ. අන්න ඒ අනුව ඇඟ තියාගෙන යන එක කොටසක් විතරයි මේකේ තියෙන. ඊට අමතරව මස්කියුලර් ස්ට්‍රෙන්ත් එක. ඒ කියන්නේ මාංශ පේශී වල තියෙන ශක්තිමත් භාවය. ඊට පස්සේ මස්කියුලර් එන්ඩියුරන්ස් නැත්නම් කියන මාංශ පේශීන් වල තියෙන දරා ගැනීමේ හැකියාව. ඊට පස්සේ අපි කියන ෆ්ලෙක්සිබිලිටි නැත්නම් අපි මේකට කියනවා සුනම්‍ය භාවය. මාංශ පේශීන් කොච්චර හොඳට නැමෙනවා දිගහැරෙනවා කියන එක. ඊට පස්සේ අපි ස්කිල් රිලේටඩ් කියන එක ගත්තන් පස්සේ මෙතෙන්දී බලපාන දෙයක් තමයි. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ ශරීරයේ ක්‍රියාත්මක වීම තමයි මෙතෙන්ද සලකන්නේ. එතකොට එතෙන්දී අපි ඇජිලිටි, ඒ කියන්නේ කඩිසර බව. ඊට පස්සේ කෝඩිනේෂන්, සමායෝජනය. ඊට පස්සේ බැලන්ස්, ඒ කියන්නේ මාංශ පේශීන් වල තියෙන සමබරතාවය. පවර්, ඒ කියන්නේ ශක්තිය. ඒ කියන්නේ පවර් කියන්නේ ඇත්තටම ශක්තිය ඩිලිවර් කරන්න තියෙන හැකියාව. ඊට පස්සේ රියැක්ෂන් ටයිම්, ඒ කියන්නේ ප්‍රතික්‍රියා කරන වේගය. ඊට පස්සේ අපි කියනවා ස්පීඩ් නැත්තම් වේගය. කොච්චර වේගයකින් අපි මාංශ පේශීන් කියන්නේ මේ හැමදේම අපි ඔප්ටිමල් නැත්නම් අපි ඔප්ටිමල් විදිහට එහෙම නැත්තම් අපි කියන්නේ අපේ ජීවිතයේ එදිනෙදා දේවල් පහසුවෙන් කරගෙන යන්න පුළුවන් මට්ටමට පවත්වාගෙන යන්න පුළුවන් පුද්ගලයා තමයි ෆිට් පුද්ගලයා කියලා කියන්නේ. ඔව්. ඒතකොට ડોක්ටර් මේ දැන් සාමාන්‍ය ව්‍යායාම නැති ක්‍රියාශීලී නොවන ජීවන රටාවක තියෙන අවදානම් මොන වගේද? ඔව්. එතෙන්දී අපි ගත්තම දැන් ඔතෙන්දී ක්‍රියාශීලී නැති අපි කෙනෙක් ගොඩක් වෙලාවට ඉන්නේ එක්ක වාඩි වෙලා එක්ක හාන්සි වෙලා එක්ක ඇඳක නිදාගෙන. එතකොට තමන්ගේ ජීවිතේ වැඩිපුරම වෙලාවක් අපි ඒ වගේ ගත කරන කෙනෙක්ට ලෝකේ දත්ත තියෙනවා. අපි මේ වීඩියෝ එකේ අපිට පෙන්වන්න පුළුවන් පරීක්ෂණ දත්ත තියෙනවා. 2010 සිට 15 දක්වා කරපු ඇමරිකානු රිසර්ච් එකක්. ඒ වගේ රිසර්ච් ගොඩක් තියෙන එකක් විතරයි මම මේ අපි ඩිස්ප්ලේ කරන්න ගන්න හින්දා මම ඒක කිව්වේ. එතකොට ඒක අනුව මෙන්න මේ ක්‍රියාශීලී නොවන ජීවිත රටාවක් ගත කරන අයට 100ට විශේෂයෙන් කාන්තාවන්ට 94ක රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ 100%ක් වගේම තමයි ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන අයට වඩා බෝ නොවන රෝග සහ ඔවුන්ගේ ඒ නිසා ඇති වෙන මරණ වලට මුහුණ දෙන්න. මම පොඩි බාධා කිරීමක් කරන්න කැමතියි මේ ડોක්ටර් දැන් සමහර ගෘහණියෝ ගොඩක් කියන කතාවක් තමයි අපි එක්සර්සයිස් කරේ නැති වුණාට අපි කුස්සිය දුවනවා හෙට මෙහෙට අපි රෙදි ගිහිල්ලා වැලවල් වල වන්නනවා. මේවා එක්සර්සයිස් කියලා තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ. ඔව් අන්න ඒක තමයි. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් උතන තියෙන ගැටලුව තමයි දැන් එක්සර්සයිස් එකක් කියන එක ඇත්තටම අපි ඒක මේ වෙන්නේ අපි ඒක ශාරීරියේ විශේෂ මාංශ පේශීන් ප්‍රමාණයක් අපි ඉලක්ක කරන්න ඕනේ. ඒ වගේම ඒකේ සැලයක යුතු රෙසිස්ටන්ට් එකක් නැත්නම් ප්‍රතිරෝධයක් තියෙන්න ඕන අපි කරන ව්‍යායාමයේ. ඊට අමතරව අපි ඒක සැලකිය යුතු වෙලාවක් රිද්මයානුකූලව පවත්වා ගන්න ඕනේ. එතකොට ඒ රිද්මයානුකූලව පවත්වා ගැනීම තමයි එක්සර්සයිස් එකක් කියන්නේ. දැන් අපි ගෙදර එදිනෙදා වැඩ කරනකොට ඒක යම් මට්ටමක ක්‍රියාකාරීත්වයක් තියෙනවා තමයි. හැබැයි ඒක ව්‍යායාමයක් වෙන්නේ නැහැ. හේතුව අපි අර රිද්මයානුකූලව ඒ අවශ්‍ය කරන වෙලාවක් පවත්වා ගන්නේ නැහැ. ඊට පස්සේ ශරීරයේ තියෙන මාංශ පේශීන් අපි ඉලක්කගත කරලා යොදවන්නේ නැහැ. එතකොට අනිත් එක ගොඩක් වෙලාවට අපි කරන්නේ රෙද්දක් වන්නන එක පොල් ගෙඩියක් ගන්නක වගේ එදිනදා ජීවිතේ කරන වැඩවලදී අපි ලොකු රෙසිස්ටන්ට් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මසල් එකක් අපි මාංශ පේශියක් සංකෝචනයට වඩා වෙන එකට යම් ප්‍රතිරෝධයක් එක්ක තමයි කරන්න දෙන්න ඕනේ. ඒ ප්‍රතිරෝධය අපිට දෙන්න බැරි වෙනවා අපි එදිනදා කරන පොඩි වැඩවල. ඔබතුමා සඳහන් කරමින් හිටියේ කාන්තාවන් 94ක් මේ යම් අවදානම් වලට තියෙනවා කියලා. පුරුෂ පාර්ශ්වය පැත්තෙන් ගත්තම 48ක් වැඩිපුර අවදානමක් තියෙනවා
ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන අයට වඩා මේ රෝගවලට ලක් වෙන්න. එතකොට වෛද්‍යතුමනි දැන් බොහෝ විට අපි කතා කරනවා මේ සෙඩෙන්ටරි ලයිෆ් එකක් ගැන. එහෙම නැත්නම් ක්‍රියාශීලී නොවන ජීවිතයක තියෙන ජීවිතයක් කියන්නේ මොකක්ද කියන කාරණාව. මොකක්ද මේ සෙඩෙන්ටරි ලයිෆ් එක කියන්නේ? ඔව් සෙඩෙන්ටරි ලයිෆ්. මෙතෙන්දී අපි කියන්නේ ශරීරයේ අපි කියන මෙටබොලික් ඉක්විවලන්ට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි එක්තරා වෙලාවකදී ශරීරයෙන් අපි බර්න් කරන දහනය කරන ශක්ති ප්‍රමාණය. මේ ශක්ති ප්‍රමාණයේ ඒකක 1.5ට අඩු ජීවිතය කියන්නේ ඇහැරිලා ඉන්න වෙලාවේදී නිින්දෙදි කොහොමත් සෙඩෙන්ටරි නිින්ද කියන එක අපි වෙනම සලකන්නේ. අපි ඇහැරිලා ඉන්න ජීවිතයේදීත් 1.5ට අඩු මෙට්ස් වැලියු එකක් පවත්වා ගන්න ජීවිතය තමයි සෙඩෙන්ටරි ලයිෆ් එකක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් පුටුවේ වාඩිලා ඉන්න එක. ඊට අමතරව අපි හාන්සි පුටුවක වගේ ඉන්න එක. රික්ලයිනින් කියලා අපි කියන. ඊට අමතරව නිින්ද ඉන්න එක. ඒ කියන්නේ ඇඳකට වෙලා හාන්සිලා ඉන්න. නිදා ගන්න එක නෙමෙයි ඇඳකට හාන්සිලා ඉන්න එක. ඉතින් අපේ ජීවිතේ ඒ ඉරියව්වෙන් ගත කරන වෙලාව දවසකට පැය 24 නිින්ද ඉන්න පැයට අයින් කරා කියමුකෝ. ට ගල්ලා දවසට පැය 3කට වඩා කියන්නේ අපි ශක්‍රීය වෙලාව පැයකට 3කට වඩා අඩුවෙන් ඉන්නට සෙඩෙන්ටරි ලයිෆ් එකක් ගත කරන්න කියලා අපිට කියන්න පුළුවන්. ඒතකොට දැන් ඔය සෙඩෙන්ටරි ලයිෆ් එකක තියෙන ඒ ලයිෆ් එකක් නිසා ඇතිවෙන ලෙඩ රෝග මොන වගේද සාමාන්‍යයෙන්? එතකොට අපි ක්‍රියාශීලී නොවන ජීවිතයක් ඉඳලා ලෙඩ රෝග සියල්ලම තමයි අපි මේකට අදහන උදාහරණයක් ඇදගෙන හෘද රෝග, අධික ස්ථූලතාවය, දියවැඩියාව, ඊට අමතරව මාංශ පේශී ආශ්‍රිත රෝග ඇති වෙනවා. මොකද මාංශ පේශී ඒගොල්ලන් ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා. ඒගොල්ලන්ට මොකද මාංශ පේශී ශක්තිය අඩු වීම හින්දා කොන්දේ අමාරු. ඊට පස්සේ ඒගොල්ලන්ට අස්ථිපස්දිසි සම්බන්ධ විශේෂයෙන් කාන්තාවන්ගේ ඔස්ටියෝපොරොසිස් කියන තත්ත්වය වැඩි වෙන්න, ડિප්‍රෙෂන්, ඒ කියන්නේ මානසික ආතතිය වැඩි වෙන්න පුළුවන් මේ අයගේ. ඒ කියන්නේ අපි නොදැනුවත් මේවා කාලයානුක්‍රමානුකූලව එකතු වෙන දේවල්. ඊට අමතරව සමහර කැන්සර්ස් බොහොම ඒ කියන්නේ සෙඩෙන්ටරි ලයිෆ් එක හින්ද වැඩි වෙනවා කියලා පෙන්වන්න පුළුවන් වෙච්ච කැන්සර්ස් ඩේටා තියෙනවා, රිසර්ච් එවිඩන්ස්. ඒකට මේ කැන්සර්ස් වර්ග මේවා ඇති වෙන්න පුළුවන්. ඔව්. ඒත් එක්කම ડોක්ටර් දැන් ක්‍රියාශීලී ව්‍යායාම එක්ක ක්‍රියාශීලී ජීවිතයක් නිසා ලෙඩ රෝග ඇති වෙනවා කියන කොහොමද කියන්නේ ඇත්තට මේක? නැති වෙනවා කියන්නේ. ඔව්. ඒකෙදි බොහොම පැහැදිලිව ලෝකේ තියෙනවා කරපු පර්යේෂණ. මේ පර්යේෂණ වලින් පෙන්ලා තියෙනවා ක්‍රියාශීලී දිවියක් හින්දා විතරක්. ඒ කියන්නේ අපි කියන ඔය හෙල්ත් රිස්ක් කියන බිහේවියර් එක නැති කට්ටිය ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම හින්දා විතරක්ම මේ රෝග වලින් වළක්වා ගන්න පුළුවන් කියන එක. ඒකේ පළවෙනි රිසර්ච් එකක් ඇත්තටම කිව්වොත් ඒක ඔබ්සර්වේෂනල් රිසර්ච් එකක්. ඒ කියන්නේ අර දැකපු දෙයකින් කරපු රිසර්ච් එකක් තියෙන 1950. ඒක දැකලා තියෙන්නේ හරි ඉන්ටරෙස්ටිං කතාවක් මේක. ඒ දවස්වල දැන් එංගලන්තයේ බස්වල කොන්දොස්තර කෙනෙක් නෑ. නමුත් ඒ කාලේ කන්ඩක්ටර් කෙනෙක් හිටියා. එතකොට ඩබල් ඩෙකර් බස්වල ඩ්‍රයිවර් කන්ඩක්ටර් තමයි කම්පෙයාර් වෙන්නේ. ඩ්‍රයිවර් වාඩිලා බස් එක මේ ඩ්‍රයිව් කරනවා. කන්ඩක්ටර් බස් එකේ ඇවිදිනවා. පඩිපෙළ උඩටත් යනවා, පහළටත් යනවා. එතකොට එතන ඔබ්සර්වේෂනල් ස්ටඩි එකකින් පෙන්නලා තියෙන්නේ ඩ්‍රයිවර් කෙනෙක්ට heart attack එකක් නැත්නම් හෘද රෝගයක් හැදිලා මැරීමේ සම්භාවිතාව මිය යන තියෙන සම්භාවිතාව බස් කන්ඩක්ටර්ගේ දෙගුණයක් වැඩි. ඒක තමයි මුලින්ම කාලේ ආපු රිසර්ච් එකක්. 1950. එතකොට ඊට පස්සේ දැන් ඕන තරම් වර්තමානයේ අපිට එකතු වෙච්ච රිසර්ච් එවිඩන්ස් නැත්නම් පර්යේෂණ දත්ත තියෙනවා. ව්‍යායාම කිරීමෙන් පමණක් අපිට ස්ථූලතාවය ඊට පස්සේ අධික රුධිර පීඩනය ඊට පස්සේ හෘද රෝග ඊට පස්සේ අපිට දියවැඩියාව මේවා පාලනය කරන්න පුළුවන් කියන එක. ඊට අමතරව තව රිස්ක් එකක් තමයි ලංකාවෙත් බැලුවොතින් අක්මා රෝග. ලංකාවේ දැන් ඔබගේ මම ප්‍රශ්නයක් අහන්න. ඔබ හිතන්නේ අක්මා රෝග වැඩිපුරම තියෙන්නේ ලංකාවේ කුමන කාණ්ඩයටද? සාමාන්‍යයෙන් පුරුෂ පක්ෂයෙන් තියෙන්නේ. ඒකෙන් තමයි හිතන්නේ. මොකද වැඩිපුර මත්පැන් පාවිච්චි කරන්නේ පුරුෂ පාර්ශවයේ. ඒ හින්දා අක්මා රෝග එනවා. ඇත්තටම ගොඩින් ලංකාවේ කාන්තා පාර්ශවය තමයි වැඩිපුරම අක්මා රෝගයෙන් පෙළෙන්නේ. ඒ කියන්නේ හේතුව සාමාන්‍යයෙන් ඒක හේතුව අක්මා රෝග ඇති වෙන විශේෂයෙන් අපි කියන non alcoholic fatty liver disease NALF කියලා කියනවා. මේක එන්න වෙන ප්‍රධාන හේතුව තමයි sedentary life. සහ අධික කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය. ඉතින් ඒ හේතුව හින්දා තමයි ගොඩක් වෙලාවට මේක කාන්තාව අතර බහුල වෙන්නේ. මොකද ගොඩක් sedentary පැත්තට බයර වෙන්නේ කාන්තාවන්. අධික අපේ රටේ තියෙන
ආහාර රටාව අනුව වැඩිපුරම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේගොල්ලන්ට ඒ නිසා ලංකාවේ වැඩිපුර අක්මා රෝග තියෙන කාන්තාවන්ට. ඇත්තට බහුතරය ලංකාවේ තියෙන non alcoholic liver disease. ඒ කියන්නේ ඇල්කොහොල් හින්දා එන liver disease නෙමෙයි. ඇල්කොහොල් හින්දා liver disease කොහොමත් හැදෙනවා. නමුත් ඇල්කොහොල් හින්දා එන liver disease නෙමෙයි ලංකාවේ බහුතරය තියෙන්නේ. බහුතරය තියෙන්නේ ඇල්කොහොල් නැති නිසා ඇල්කොහොල් ගන්න නැතුව හැදෙන liver disease. ඉතින් මෙන්න මේවා අපිට හැදෙන එක මේ ව්‍යායාමශීලී ලයිෆ් එකකින් පාලනය කරගන්න පුළුවන්. මම ඔබට තව කතාවක් කියවොත් දැන් WHO එකකින් ලෝකෙට 2018 2030 ප්ලෑන් එකක් දීලා තියෙනවා. ඕනම ආයතනයට ගැලපෙන ව්‍යායාම සහ ක්‍රියාශීලී ජීවිතයක් හදන වැඩපිළිවෙලක් කරන්න කියලා මේ බෝනෝන රෝග අඩු කරගන්න. එතකොට මෙතෙන්දී අපි සෙඩෙන්ටරි ලයිෆ් කියන එක අපි සෙඩෙන්ටරි කියන එකෙන් අපි මේ පුටුවක වාඩිලා පැය දෙකකට වඩා ඉන්න එක සෙඩෙන්ටරි. එතකොට පැය භාගයට සැරයක් පුටුවක වාඩිලා මොකද තමන්ගේ මේ රෝගී මේ රැකියාවේ ස්වභාවය අනුව කෙනෙක්ට පුටුවක වාඩිලා ඉන්න වෙන්න පුළුවන් පැය දෙකක් තුනක්. එතකොට ඒක නවත්ත ගන්න තියෙන එක විදිහක් තමයි අපිට ඒගොල්ලන්ට පුළුවන් පැය භාගයකට වඩා විනාඩි 5ක් හිටගෙන ඉන්න කියන්නේ. ඒකේ පරිශ්‍රම දත්ත තියෙනවා. පැය භාගයකට වඩා විනාඩි 5ක් හිටගෙන ඉන්න කට්ටියගේ ග්ලූකෝස් මෙටබොලිසම් එක අර වාඩිලා ඉන්න අයට වඩා ඉම්ප්‍රූව් වෙනවා කියන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ට දියවැඩිය හැදෙන තියෙන සම්භාවිතාවය අඩු කරගන්න පුළුවන් ඒකින් විතරක්. මේක තමයි මේකේ තියෙන රසවත්ම කාරණාව. දැන් අවසාන වශයෙන් ගත්තාම මේ ක්‍රියාශීලී ජීවිතයක් තමයි ගත කරන්නට ඕනේ ව්‍යායාම සහිත ජීවිතයක්. එතකොට අපි බලගෙන කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ව්‍යායාම කිව්වම මොනවද මේ ව්‍යායාම කොහොමද කරන්නේ කියන එක. අපි ගන්න ටික සඳහන් කරන්නට ඕනේ. ඔව් මේක ටිකක් දීර්ඝ මාතෘකාවක්. මම හිතන අපිට ඉදිරියටත් මේක සාකච්ඡා කරන්න පුළුවන්. අපි හැඳින්වීමක් විදිහට අපි කිව්වොත් ව්‍යායාම කියන එක අපි ජීවිතේට එකතු කරගන්න ඕනේ. ඒකේ අපි ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පැත්තෙන් සහ ලෝකේ තියෙන ගොඩක් රිසර්ච් වලින් නැත්නම් heart associations වලින් කරපු recommendations ටිකක් තියෙනවා. එතකොට අපි මේ පුටුවක වාඩිලා ඉන්න ජීවිතෙන් මිදිලා කරන ඕනම දෙයක් හින්දා ව්‍යායාම කිරීම නැත්නම් ක්‍රියාශීලී ජීවිතය හින්දා එන benefits අපිට එකතු වෙනවා. ඒ වගේම ව්‍යායාම කිරීමෙන් ඕන කෙනෙක් රිස්ක් එකක් එන්න පුළුවන්, ඉන්ජරිස් වෙන්න පුළුවන්. heart disease තියෙන කෙනෙක්ට heart disease හැදිලා ඒගොල්ලෝට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ රිස්ක් කියන එක වැඩි වෙන්නේ නැහැ මුලින්. එතකොට මේක ඔය කරනවා අපි සතියකට එකතු කරන මුළු ව්‍යායාම ප්‍රමාණය මිනිත්තු 150ක් මිනිත්තු 300 අතර රඳව ගන්නවා නම් මේ ව්‍යායාම හින්දා එන benefits අපිට උපරිමයෙන් ගන්න පුළුවන්. ඒ වගේම රිස්ක් එක ගොඩක් අඩුයි. එතනින් එහාට කියන්නේ ක්‍රීඩකයන්ට හැබැයි පුහුණු වෙච්ච අයට ප්‍රශ්නයක් නෑ. නමුත් පොදුවේ සාමාන්‍ය ජීවිතයක දැන් කට්ටිය විනාඩි 300කට වඩා සතියට ව්‍යායාම කරන්න යනකොට ව්‍යායාම හින්දා එන අතුරු ආබාධ එන්න පුළුවන්. ඉතින් අපි රෙකමන්ඩ් කරන්නේ පොදු ජනතාවට අපි නිර්දේශ කරන්නේ සතියට පැය විනාඩි 150ක් 300ක් අතර කාලයක් ව්‍යායාම වලට යොදා ගන්න කෙනෙක්. මේ අතරතුර ඔයාට කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය කරයි කියලා හානිය අඩුයි, benefits වැඩි, වාසිය වැඩි. එතකොට minimum recommendation එක කියන්නේ තියෙන අවම recommendation එක තමයි සීලුම exercise guidelines වල නැත්තම් මේ මාර්ගෝපදේශන වල තියෙන එක තමයි අඩුම ගානේ සතියේ මිනිත්තු 150ක්. ඒක කරද්දි දවස් 5ක්වත් මේක කරන්න ඕනේ. පැය භාගයක් දවසකට. හැබැයි කරන එක අර පොල් ගාන එක මේ පිළිවෙලින් දාන එක එහෙ වගේ නෙමෙයි. අපි ටාගට් කරපු ව්‍යායාමයක් එක දිගට මිනිත්තු 20ක්වත් කරගෙන යන්න ඕනේ. දැන් අපි ඊළඟ වැඩසටහනේදී ඔබ ගෙදර ඉන්න කෙනෙක් නම් ගෙදර ඉඳන් කරන්න ඕනේ ව්‍යායාම මොනවද කියන වගේ අපි පෙන්නට සූදානමින් තමයි අද මේ සාකච්ඡාව නිමා කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි කොළඹ ජාතික රෝහලේ ක්‍රීඩා වෛද්‍යරුවන් ජයසූරිය මහත්මයාට අද දවසේ මේ අපිත් එක්ක එකතු වෙලා මේ සාකච්ඡා කරගෙන තුනට. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. ආයිබෝන්.